ඇත්ත වෙනුවෙන් පෙළසදන ලක් FM සෝදිසිය. අයිබෝන් සෝදිසිය අපි ආරම්භ කරන්නේ අද අපේ මාතෘකා කොට ගන්නේ සුවිශේෂී මාතෘකාවක්. විශේෂයෙන්ම මේ දැන් අද පුවත්පත් ගණනාවක වාර්තා වෙනවා. එකක් තමයි මේ රියදුරු බස්වද රියදුරන්ගේ මේ කුඩු ගහන අය ඉන්නවලු. අපි දන්නේ මේ පොලිසිය කියන්නේ අධිකරණ ඇමතිකින් ඉල්ලීමක් කරනවා බලපත්‍ර අහෝසි කරන්න කියලා. දැන් මේක ඊටාම් බරපතල කාරණාවක් නේ නේද? බස්වද රියදුරන් සමහරෙක් කුඩු ගහනවා කියලා කියන්නේ දැන් මත්පැන් බිබී නම් එහෙම ධාවනය කරපු අය හම්බෙලා තියෙනවා. මේ කුඩු ගහන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. මොකද ලංකාවේ දැන් ඒක ලොකු වදුරක් වෙලා තියෙනවා. ඒක එකක්. අනිත් පැත්තෙන් මේ රියානතුරු වලින් වැඩියෙන්ම මේ යන්නේ යතුරු පැදිකරුවන් කියන කාරණාව. පහුගිය වසර 10ට 9000ක් දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ අතර පදි කියනුත් 8000ක් මිය ගිහිල්ලා තියෙනවා කියලා ප්‍රවෘත්තීන් වාර්තා වෙනවා. මේ කාරණාවන් අපිට කොහොමද මේවා සුළු කොට දකලා බැහැර කරන්න කියන ප්‍රශ්නය අපිට තියෙන්නේ. දැන් එක පැත්තකින් පොදු මගී ප්‍රවාහන සේවාව සම්බන්ධ බරපතල ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් මේ රිය දහවනයේදී වැඩි කාර්යභාරයක් ඉටු කරන මේ මොනවද යතුරු පැදි මේ තරම් අනතුරට ලක් වෙන්නේ ඇයි කියන කාරණාව. අපි මුලින්ම යතුරු පැදිකරුවන්ගේ සංගමේ සභාපති චිරන්ත අමරසිංහ සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් චිරන්ත. අයිබෝන්. ඔව් දැන් මේ නැගෙන වාර්තා ඇත්තද නැත්නම් මෙහි තිබෙන ඇත්ත මීටත් වැඩිය බරපතලද? ඇත්තටම කිව්වොත් මේ தත්ත්වය මම හිතන්නේ දැන් යම් තාක් දුරකට ඔය දැන් වැඩි වෙලයි කිව්වට ඇත්තටම අපි දකින්නේ ඉස්සර ගිය සංඛ්‍යා ලේඛන දත්ත අනුව ඉස්සර කියන්නේ මීට අවුරුදු කීපයකට පෙර තිබිච්ච දත්ත අනුව ඇත්තටම යම් අඩුවීමකට තමයි දැන් ඔය තියෙන්නේ. හැබැයි ඕක ඊට වඩා වැඩි වෙන්නට තිබුණා. යම් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක නොවුණා නම් නමුත් ඒවා ක්‍රියාත්මක වෙලා තියෙන හින්දා තමයි ඔය මට්ටමට හරි ඕක ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් පොඩ්ඩක් ඉන්න චිරන්ත මම බාධා කරනවා. දැන් ඔබ කොහොමද කියන්නේ පෙරට වැඩි අඩු වෙලා තියෙනවා කියලා? ඔබ සතුව සංඛ්‍යා ලේඛන හෝ මොන හරි තොරතුරු තියෙනවද? නෑ, මොකද ඒකට මම සරලව ගන්නෙ මෙච්චරයි. අද මේ වෙනකොට ලංකාවේ ඉස්සර ඔබට මතකද දන්නේ 2015 වසරේ. ඔව්. යතුරු පැදිකරුවන්ගේ ජීවිත ආරක්ෂාවට දාන උපරිම ඒ කියන්නේ හොඳම හෙල්මට් එක තහනම් කරන්න ගියා පොලිසිය. ෆුල් ෆේස් එක. ඔව්. එතන ගිහිල්ලා දැන් අපි ඒක උසාවියේ නඩුව දින්නට පස්සේ දෙපාරක් උසාවියේ ගිහිල්ලා නඩුව දින්නට පස්සේ තමයි ඔන්න දැන් ඒ නඩුව මේ පොලිසිය පරාද වුණාට පස්සේ තමයි ඒකේ ඉවත් උනේ. ඉතින් ඒවා අපිට කරන්න සිද්ධ වුණේ බොහොම කාලයක් අවුරුදු 6ක් අපි මේ සම්බන්ධයෙන් උසාවි ගිහිල්ලා කටයුතු කරන්න සිද්ධ වුණා. ඔව් ඔබේ මේ උත්සාහය අපි අගයනවා. ඒක වෙනම කතාවක්. නමුත් දැන් ෆුල් පේස් දැම්ම පමණින් රියානතුරු වෙන්නේ නැහැ කියලා කොහොමද අපි තර්කයක් හදන්නේ? දැන් එහෙම කියන්නේ ෆුල් ෆේස් එක දාන්න ඇත්තටම ඔළුවේ ආරක්ෂාවට ලංකාවේ යතුරු පැදි අනුකුත්තුරු වලින් 70%ක් පමණ අයගේ සිදුවෙන්නේ මේ හිසට හානි සිදු වෙනවා. ඒ හිසට හානි සිදුවීම වැළැක්වීම සඳහා තමයි ඒක මූලික කාරණාවක් වන්නේ. මරණවල 70%ක් පමණ තියෙන හිසට හානි. එහෙම නැතුව අනතුරු වල අඩුවීමක් නෙවෙයි ඒකෙන් වෙන්නේ. ඒක අනතුරේ හානියම වෙනවා. ඔව්, අනතුරු අඩු කර ගැනීම සඳහා අපි කාලයක් තිස්සේ රජයට යෝජනා මාලාවල් දීලා තියෙනවා. ඔව්, පොඩ්ඩක් ඉන්න. එතනට එන්න ඉස්සෙල්ලා ඔබ කිව්වා අර පහුගිය කාලේ අනුගමනය කරපු ඇතැම් ක්‍රියාමාර්ග නිසා මේ තත්ත්වය වෙනස් වුණා කියලා. එහෙම ඒක හොඳයි. මොනවද ඒ ගත්ත ක්‍රියාමාර්ග ෆුල් ෆේස් එකට අමතරව? ෆුල් ෆේස් එකට අමතරව ඇත්තටම යතුරු පැදිකරුවන්ගේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එතකොට අපි හිටපු මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාවේ නිලධාරීන් එකතු වෙලා විශේෂයෙන්ම පුහුණුව ඒ වගේම RMB එකේ තිබිච්ච යම් අකටයුතුකම් සම්බන්ධයෙන් හා ඒ දේවල් සම්බන්ධයෙන් කටයුතු කළා. කොහොම හරි අර පළවෙනියෙන් ලයිසන් එක ගන්න තරුණයා යම් හොඳ පළපුරුද්දක් සහිත තත්ත්වයක් ඇති කිරීමට පසුගිය කාලේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙම කටයුතු කරලා තියෙනවා. මම ඒකෙල්ලේ පිළිගන්නේ නැහැ චිරන්ත. ඒ කියන්නේ අපි එහෙම දෙයක් ඇස් වලට දැකලා නැහැ නේ. ඒක වෙනද වගේම ලර්නර්ස් එකට යනවා, විභාගෙදී ලකුණු 30ක් ගන්නවා, ඊට පස්සේ ගිහලා 8 ගහනවා, 8 ගැහුවට පස්සේ ලයිසන් එක හම්බ වෙනවා. ඉතින් එදා තිබුණ ක්‍රමයමනේ අදත් තියෙන්නේ. නෑ, දැන් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක අර විෂය මාලාවක් හදලා ඉගෙන ගන්න කෙනේ උනන්දුවක්. දැන් අපි මෙතන දන්නවා RMB එකේ තියෙන තත්ත්වයේ හින්දා විවිධ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හොරෙන් ලයිසන් නිකුත් වෙන්නත් පුළුවන්. නමුත් ඒක ගැන නෙමෙයි. නමුත් සාමාන්‍ය මිනිස්සෙකුට ගිහිල්ලා ඉගෙනගෙන මොකද්ද මාර්ග ආරක්ෂාව කියන්නේ, මොනවාද ඔය ඉගෙන ගන්න ඕනේ කාරණා, එතකොට වීඩියෝ පෙන්නලා මම දන්නවා. කොහෙද කරන්නේ ඒවා? ඒක RMB එකේ අපි ඉස්සර නම් කළා. ඒක තමයි දැන් මෙහෙමයි අපි ඒක ප්‍රායෝගිකව නොදකින්න තරක එහෙම වෙනවා කියලා. RMB එක තියෙන්නේ මෙහෙනේ නාරාහෙන් පිටනේ. ලයිසන් එක ගන්න හැමෝම RMB එකට එන්නේ නැහැ නේ. ප්‍රාදේශීය කාර්යාලවලනේ ලයිසන් එක ගන්නෙ.
එතකොට ප්‍රාදේශීය කාර්යාලවල එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ. මම දැකපු මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යභාරයේදී නම් එහෙම දෙයක් මම දැකලා නැහැ. ඇත්ත. ඒක යම් තාක් දුරකට එහෙම වෙන්න පුළුවන්. මොකද මේක මේ විකට මම හිතන්නේ දේවල් උනන්දුව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන රජයේ පැත්තේ. ඒ කෙසේ නමුත් යතුරු පැදි අනතුරු දැන් වැඩිවීමක් සම්බන්ධයෙන් අපි දැක්ක ඊයේ පොලිසිය මම හිතන්නේ කියලා තියෙනවා. ඒකට දැන් මේ ප්‍රශ්නයට එක හේතුවක් තමයි යතුරු පැදි පදින අයගේ තියෙන පරිස්සම හා දැන් ඕකේ විද්‍යාත්මක කරුණු කීපයක් තියෙනවා. නමුත් මූලික වශයෙන් වෙන්න ඕනේ රියානතුරක් කියන්නේ බොහෝ විට දෙදෙනෙක්ගේ නොසලකිලිමත්කම. එක්කෙනෙක් දැක්කෙත් නැහැ අනිත් එක්කෙනා දැක්කෙත් නැහැ දෙදෙනෙක්ම හැප්පෙනවා. එතකොට එහෙම සිදුවීමේදී දෙදෙනාගේ අවධානය තිබීම ඉතා වැදගත්. පාරේ යනකොට විවිධ දේවල් වලට විවිධ ජංගම දුරකථන වේවා අනිත් දේවල් වලට අවධානය යොමු කරමින් ගමන් නොකර තමන්ගේ මාර්ගය සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඔව් චිරන්ද මම ඔබ කියන කාරණා හරි මම තව උණපූර්ණයක් එකතු කරන්නම්. දැන් ජංගම දුරකථනය කණේ ගහගෙන යන එක විතරක් නෙමෙයි ඊට වැඩිය බරපතල දෙයක් තියෙනවා. ඔබ ඒක දැකලා තියෙනවද දන්නේ? අර යතුරු පැදියේ ඉස්සරහ දැන් දුරකථන රඳවන තියෙනවනේ. ඔය රඳවනේ මම දැකලා තියෙනවා සමහර YouTube එකත් බල මේ යතුරු පැදි දහවණය කරනවා. චිත්‍රපටි බල දහවණය කරන අය ඉන්නවා. දැකලා තියෙනවද එහෙම? වෙන්නට පුළුවන්. ඒක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ යතුරු පැතිකරුවා තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැත්තම්. ඔව්. තමන්ට අවබෝධයක් නැත්තම් මෙහෙම ටීවී බල ගියාම ෆිල්ම් බල ගියාම තමන්ට පාරේ අවධානය නැති වෙනවයි කියලා. ඔව්. තමන් කෙරෙහි ඒ කියන්නේ ආදරයක් නැත්තම් ඒක හදන්න පොලිසිය පස්සෙන් පන්නලත් අමාරුයි. ඔව් අනිවාර්යයෙන්. මිනිස්සු පාරේ යන්න ඕනේ තමන්ගේ ජීවිතය ගැන අවධානම ඒ අවධානම ගැන තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය ගැන ආදරයක් එක්ක. පැහැදිලිවම දැන් මෙහෙමයි. දැන් ඉන්දියාව වගේ රටවල් වල අපි දකිනවානේ සාමාන්‍ය ඉන්දියාවේ ගිහපුවා දැකලා ඇති. ඒ වගේම චිත්‍රපටි වලින් පවා අපි දකිනවා ඒවැ යතුරු පැදී දහවණේදී හෙල්මට් පළ දෙන්නේ නැහැ. මොකද එහෙම බරපතල නීතියක් නැහැ ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල. නමුත් ලංකාවේ ඒකේ නීති දැඩි නිසා යතුරු පැදී කරුවන් 100 දෙනෙක් ගත්තොත් 99 දෙනෙක්ම හෙල්මට් එකක් පළ දෙනවම තමයි. අතුරු මාර්ගවල යද්දී ඒගොල්ලන් හිතන්නේ වැටුණට ඔලුව වදින්නේ නැහැ කියලා. එහෙමත් හිතන් ඉන්නවනේ මේ ගොඩක් අය යන්නේ හෙල්මට් එක අතේ තියාගෙන. අතුරු මාර්ගවල පොලිසිය නැහැනේ. දැන් මේ පොලිසියට බයයේ තමයි සමහරව හෙල්මට් එක පළ දෙන්නේ. එහෙම නෙමෙයි මේක තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නනේ හෙල්මට් එක පළ දෙන්න ඕනේ. දැන් කෙසේ වෙතත් පොලිසියට බයයේ හරි හෙල්මට් එක පළ දෙනවනේ දැන් අපේ රටේ. ඒ නිසා අනතුරු වල හානිය අවම වෙනවනේ. ඔබට හිතෙන්නේ නැද්ද ඔබ මේ පිළිබඳව අපිට වැඩිය හොයනගෙන ඉන්නේ යතුරු පැදිකරුවන්ට අදාළව නීති තවදුරටත් දැඩි කළොත් නෙමෙයි සියලු රියදහවණයට අදාළව රියානතුරු අවම කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මම දකින දේ තමයි ඉස්සලාම ජනතාවට තේරුම් කරලා දෙන්න ඕනේ යතුරු පැදි අනතුරු සිදු වෙන්නේ ඇයි කියන කාරණාව. මේක දැන් ඔබතුමා බලන්න පාරේ ලොරියක් හරවන්න යනකොට පාර හරහට කී දෙනෙක් බ්‍රේක් එක අල්ලනවද? කී දෙනෙක් ඒ ලොරියක් හින්දා බ්‍රේක් එක අල්ලනවා. හැබැයි බයික් එකක් එහෙම දාන්න යනකොට බලන්න කී දෙනාද නිකන් බ්‍රේක් එකවත් අල්ලන්න යන්නේ කියලා හැඟටම ඉන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ විශේෂඥයින් මේ පිළිබඳ කළ හර්ට් වාර්තාව කියලා ලෝකේ හදලා තියෙන වාර්තාවක් යතුරු පැදි අනතුරු සම්බන්ධයෙන්. ඒකෙදී තියෙන දෙයක් තමයි යතුරු පැදි කරුවන්ව දකින්නකොට තව රියදුරෙක් ඒ යතුරු පැදිකරු ළඟ වැඩි කියලා. යතුරු පැදිය පොඩි වාහනයක්නේ. එතකොට කැපිලා පේනවා අඩුයි. එතකොට ඒක පේන්නේ නැති වෙන දැන් පදිකින්ටත් ওই ප්‍රශ්නේ තියෙනවා. පදිකින්න දකින්නකොට ගොඩක් වෙලාවට රියානතුරක් වළක්වා ගන්න හැකියාව අඩුයි. මොකද පේන්නේ නැහැ. පොඩිනේ පුද්ගලෙක්. එතකොට ඒක වෙනස් කරන්න යතුරු පැදි ධාවනය කරන අය කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි කියනවා අර රිම් එකේ ඇතුලේ ගහනවා රිෆ්ලෙක්ස් ස්ටිකර්. ඒකල ඒ කියන්නේ පැත්තෙන් බලපුවාම යතුරු පැදි දැන් අපේ ලංකාවේ යතුරු පැදි එනේව බලන්න ඔබතුමා ගිහිල්ලා ඉස්සර අපි යතුරු පැදි ඔක්කොම සිල්වර් ක්‍රෝම් අරම ඒවා එන්නේ. ඈතට හොඳට පේනවා කණ්ණාඩි වගේ. හැබැයි දැන් එන බයිසිකල් ඔක්කොම කළු පාටයි. කළු පාටයි සහ ප්ලාස්ටික්. කළු පාටයි. රෑට පේන්නෙම නැහැ. ඔව් පේන්නේ. සයිඩ් එකෙන් බලපුවම බයික් එක පේන්නේ නැහැ. ඉස්සරහින් බලුවොත් හෙඩ්ලයිට් එක පේනවා පිටිපස්සෙන් වෙන්නේ. නමුත් සයිඩ් එකෙන් බලපුවම පේන්නේ නැහැ. ඉතින් මේ හින්දා යතුරු පැදි අනතුරු වැඩි වෙනවා. ළඟට එද්දිත් අර මං කියන්නේ යතුරු පැදියක් පුළුවන් තරම් කැපිලා පේන්න ඕනේ. කැපිලා පේන්නේ නැති එක හින්දා අඳින්නෙත් අපේ අය යතුරු පැදි වල යනකොට කළු. ඉස්කෝ ඒ කියන්නේ ඔෆිස් යුනිෆෝම් එකනේ. ඔෆිස් යුනිෆෝම් එක කළු කලිසමයි. ඊළඟ ජැකට් එක දැම්මම කළු පාටයි. කළු පාටයි බයික් එකත් කළු පාටයි එයත් කළු පාටයි හෙල්මට් එකත් කළු පාටයි.
ඔව් ඉතින් අපි දන්නා ලංකාවේ අනතුරු වැඩිපුරම සිදු වෙන්නේ 150ක් දවසක අනතුරු සිදු වෙන්නේ දවසක අනතුරු වල 150 සිදු වෙන්නේ රාත්‍රී කාලේ පැය කිහිපයක් තුල. ඔබ මේ ඊටාම හොඳ කාරණාවක් මේ අනාවරණ කළේ. එහෙමනම් ඉතින් වැඩපිළිවෙලක් ගේන්න ඕනේ, නීතියක් ගේන්න ඕනේ. දැන් රිය දහවණය කරද්දී සීට් බෙල්ට් එක පළඳින එක අනිවාර්යයි වගේම යතුරු පැදිකරුවන්ගේ රිම් එක වර්ණ ගන්නවන ක්‍රමයක් හෝ ඒ කියන්නේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් සෑම යතුරු පැදියකටම අනිවාර්ය කිරීම මේ මොහොතේ කළ යුතු දෙයක් කියලා අපට හැඟෙන ඔබ මේ කියන දේත් එක්ක. අනිවාර්යෙන් දැනට විකුණන යතුරු පැදිවලවත් රිම් එකේ පාට සම්බන්ධයෙන් එන්ජිමේ පාට සම්බන්ධයෙන් පෙනෙන ප්‍රමාණයේ යතුරු පැදිය පැත්තකින් බලපුවම පෙනෙන ප්‍රමාණය සම්බන්ධයෙන් ප්‍රමිතියක් නෑ ලංකාවේ. ඒවා සම්බන්ධයෙන් සැලකිල්ලක් ගලවලා ඒ වගේම දැනට තියෙන යතුරු පැදි වලට යතුරු පැදිකරුවන්ව දැනුවත් කරලා ඔයගොල්ලෝගේ පැත්තෙන් බලපුවම පේන්න ඕනේ පුතා කියලා මේ කාටවත් දඩ ගහන්නවත් පඩින්නවත් නෙමෙයි. පුළුවන් තරම් මොන හරි මේකට ස්ටිකර් එකක් අලෝ ගන්න පාට පේන දෙයක් හයි කරගන්න ඔයාව රැට නැත්තම් පේන්නේ නැහැ කියන එක පොඩ්ඩක් අවබෝධයට ගේන්න ඕනේ. ඔව් අනිත් එක දැන් පැහැදිලි. අනිත් එක මේ පොඩි මිනිහගේ වාහනේනේ යතුරු පැදිය. එතකොට පවුලේ හැමෝම යන අවස්ථා අපි දැකලා තියෙනවා. දැන් පවුලේ දෙමව්පියෝ එක්ක දරුවෝ යනකොට මම දැකලා තියෙනවා අනන්තවත් දෙමව්පියෝ දෙන්න හෙල්මට් පළ දෙනවා දරුවන්ට හෙල්මට් නැහැ. දැන් බලන්න අපි කරන ඒ වැරද්ද කොයිතරම් පාප කර්මයක්ද මේ කරන්නේ කියලා නීති විරෝධී සහ පාප කර්මයක්. තමන්ගේ දරුවෝ දෙන්නගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැතුව දෙමව්පියෝ දෙන්න ආරක්ෂා වෙනවා නේ. ඔව් ඔව්. දැන් එවැනි දේවල් සම්බන්ධව දැන් හිතන්න ඒ වගේ යතුරු පැදියක් අනතුරට ලක් වුණොත් ඒ දරුවන්ගේ ජීවිතවලට මොකද වෙන්නේ කියලා නේද? ඉතින් මේව සම්බන්ධව පොලිසිය දැන් අම්මයි තාත්තයි හෙල්මට් දාලා යනවා දරුවා මැද යනවා. දරුවගේ ඔළුව වදින්නේ තාත්තගේ හරි අම්මගේ හරි හෙල්මට් එකේ. ඔව්. ඒ ළමයාට හෙල්මට් එකක් නැහැනේ. ඔව්. එතකොට ඒ හානිය සිදු වෙන්නේ ළමයාට අනතුරෙන් හානිය සිදු වෙන්නේ තාත්තගේ හරි අම්මගේ හරි හෙල්මට් එකේ වැදිලා. ඒක තමයි. ඉතින් මේවා අපි ඇත්තටම වෙනස් කියන්නේ සංකල්පමය වශයෙන් තමන්ගේ ළමයා ගැන හිතන්න බැරි නම් තමන්ගේ ළමයා වෙනුවෙන් ගිහලා හෙල්මට් එකක් හොයලා ගන්න බැරි නම් අම්මලා මොනවද දෙමව්පියෝ හැටියට තමන්ගේ වගකීම ඉටු කරනවද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතිනවා. පැහැදිලි. බොහොම ස්තුතියි යතුරු පැදිකරුවන්ගේ සංගමේ සභාපති චිරන්ත අමරසිංහ අප සම්බන්ධ කරගත්තේ හොඳ ප්‍රවේශයක් ඔහු ලබා දුන්නා. ඒක තමයි ඇත්ත කතාව. තව ගොඩක් දේවල් තියෙනවා මේ රියානතුරු සම්බන්ධ කාරණාවේදී අපිට කතාවට ගත යුතු අපි අවධානය යොමු කළ යුතු කාරණා රැසක් තිබෙනවා. අපි කෙටි විරාමයක් ගමු. බවකට ආරාධනා කරනවා කතා කරන්න ලක් FM සෝදිසියට 0117 920 920ට උත්තර වෙනුවෙන් පෙළසදන ලක් FM සෝදිසිය. උදේ 9:34යි අපි දැන් සම්බන්ධ කරගන්නවා ජාතික රෝහලේ ප්‍රධාන හෙදපුවණු නිලධාරිණී පුෂ්පා රම්මානිද සොයිසා මෙනවිය. සුබෝදෑසනක් ඔබතුමියට. සුබෝදෑසන. අද අපි කතා කරන්නේ රියානතුරු සම්බන්ධව. ඉනොත් මෙනවේනේ මේ යතුරු පැදි අනතුරු බහුල වෙලා තිබෙනවා කියලා පොලිසිය වාර්තාවක් නිකුත් කරනවා. ඔබතුමිය විශේෂයෙන්ම හදිසි අනතුරු අංශයේ ප්‍රධාන කාර්යභාරයක් කරනවා. මේ තත්ත්වය ඇත්තක්ද? එහෙම යතුරු පැදි වල මේ අනතුරු වල වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවද කොළඹ ජාතික රෝහල පැත්තට වාර්තා වෙන තොරතුරුත් එක්ක? මෙහෙමයි සාමාන්‍යයෙන් ලංකාව දිහා බැලුවොත් වැඩි වශයෙන් අනිත්‍යදායක තත්ත්වයට කවදාවත් වෙන වාහනයක් තමයි යතුරු පැදි කියලා කියන්නේ. ඒකට ඔය වාහන අපි හඳුන්වන්නේ vulnerable vehicles කියලා. ඒ කියන්නේ විවෘතයි. ආවරණයක් නැහැ. අනතුරක් වුණොත් මුළු සිරුරම හිසේ සිට පාදයක් දක්වා ගැටිලා එයාගේ ජීවිතේ මරණින් කෙලවර වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යතුරු පැදි වගේම පාපැදි ඒ වගේම තීරෝදලා තියෙන විවෘත වාහනවල තියෙන බරපතලකම වැහුණ වාහනකට වැඩි. ඒ නිසා උන් අනතුරුදායක තත්ත්වයට පත් වෙනවා. කොහොමනත් මොටර් බයිසිකල් නැයිද කොහොමත් අනතුරුදායක තත්ත්වයට පත් වෙන විශේෂ ඕවර්ටේක් හයි ස්පීඩ් ඒ වැනි ඇත්තට මේක වළක්වන්න හොඳ විනය නීතිය ප්‍රීතිකරුක රියදුරෙක් නම් ඕනම අනතුරක් වළක්වන්න හැකියාවක් තියෙනවා. ඒක අතිශය බරපතල අනතුරු නිර්මාණය වීම වැඩි වෙනවා ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා. ඔව් දැන් ඔබතුමීගේ අත්දැකීම් එක්ක මම මේ ප්‍රශ්නය අහන්න මට පිළිතුරක් දෙන්න. දැන් නීති දඬුවම් දඩ අරව මේවා ගහලා මේක පාලනය කරන්න පුළුවන් යම් මට්ටමකින්. හැබැයි ඊට වැඩිය මේ යතුරු පැදිකරුවන්ව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ඒක මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා හෝ ජනමාධ්‍ය හරහා හෝ සිද්ධ වෙනවා නම් නැත්නම් අතරමඟ මාර්ග පුවරු හරහා හෝ කිසියම් සමාජ මාධ්‍ය මේවා උපයෝගී කරගෙන එහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ආකාරයක් අපිට පේන්නේ නැහනේ. ඒ අවශ්‍යතාවය ඔබතුමිය කොහොමද දකින්නේ? නෑ ඒක අමාරුයි. ඒ කියන්නේ මගේ ජීවිත කාලේ මේ අවුරුදු ගණනාව පුරාටම ලංකාව පුරා එහෙම පැහැදිලි කිරීම කරපු ආකිසේ කෙස් ගන්නට කරන නමුත් මොකක් හරි අවුලක් තියෙනවා. මොකද අනුතරක් කියලා කියන එක පුතෙක්ම පුද්ගල බද්ධම නෑ. මේක එතන සංකීර්ණ ක්‍රියාවලියක් තියෙන එක්ක
එක්කෝ මේ කාලගුණය ඒ හැම දෙයක්ම එක නම 85% සිදු වෙන්නේ පුද්ගල හේතු සාධක. මෙන්න මේ පුද්ගල හේතු සාධක 85% වළක්වන්න පුළුවන්කම තියෙනවා නම් අනිවාර්යයෙන්ම අනුතරදායක තත්ත්වය වළක්වන්න පුළුවන්. අනිත් දේවල් මොකක් හරි වෙනස් කරන්න අපිට බැරි දේවල් තියෙන්න පුළුවන් නේ. තියෙන පුද්ගලයා වාහන ගත්තම ඉතින් ඉගිල්ලෙන්නම තමයි උත්සාහ කරන්නේ. ඒකෙන්ද මහපාරේ සාමාන්‍ය යන පුද්ගලයා හයිවේ කියන්නේ එක විදියක්. ඉතින් ඒ කියන්නේ මේ පුද්ගලබද්ධව සිදුවෙන සිතුවිලි එක මිනිස්සුන්ට ජීවත් වෙන මන් දන්නේ ජීවිතේ කිසිම වටිනාකම පුද්ගලයන් තේරුම් ගන්න තමාට අනුතරක් වෙනකම් අනුතරක් වුණ හැම පුද්ගලයන්ම කිව්වේ අපරාධේ මට තාටියක් බලන්න තිබුණා මට දෙයක් සැලකිලිමත් වෙන්න තිබුණා කියලා තමයි ඔවුන් සිහිපත් කරනවා. මේක මිනිස්සුන්ගේ ජානවලට කවන්නට අපහසුතාවයක් තියෙනවා අපේ රටේ. මිනිස්සු ඒක කොච්චරවත් දැනුවත් කරලා තියෙන ඉසේ කේස් ගන්න. හැබැයි මම ඔබෙන් ඉල්ලා සිටින එකයි ඔබ දරුවෙක් නම් මේ ලෝකෙට බිහි කරන දරුවා මුල් අවස්ථාවේ ඉඳම විනය නීති ගරුක පුද්ගලයෙක් බවට පරිවර්තනය කරන්න. ඒක පරමාදර්ශ පුද්ගලයා ඔබ වෙන්න. පාරේ පණිද්දී ඔබ රතු කලර් ලයිට් එකෙන් පණිනවා නම් දරුවා කොහොමද පණිවිඩයක් ඉගෙන ගන්නේ? ඔබ දකුණෙන් ගමන් කරන්නේ නැත්නම් කොහොමද දරුවා පාඩමක් ඉගෙන ගන්නේ? අඩුමගානේ අනාගත පරපුරවත් මේකෙන් බේරෙන්න අපි කටයුතු ක්‍රියාත්මක අද මේ මොහොතේ පරක්කුනේ. ඔබ දන්නන්නේ ලෝක මට්ටමින් බැලුවොත් දවසකට දරුවා මහපාරේ 500ක් ලෝකෙ මැරෙනවා. හරිද? දැන් මේ වෙනකොට මිලියනක් පහු කරලා ඉවරයි මරණ. මේ වසරේ නෙවෙයි පසුගිය වසරේ සෑහෙන මැරිලා තියෙන ලෝක මට්ටම මේ හදිසි අන්ත නිසා ලෝකේ වැඩිම රෝහල්ගත වෙන තත්ත්වයක්. ඉතා විශාල වශයෙන් අපි අපේ මුදල් වැය වෙනවා සෞඛ්‍යයට, පොලිසියට, නීති රීති, පමාව, වාහන මේ හැමදේම දේපල හානි හැමදේම එක රාශි වෙනවානේ. ඒ නිසා ඔබෙන් ඉල්ලා සිටින එකක් අනාගත පරපුර නිර්මාණය කරන්න පුංචිම කාලේ ඉඳන් මේ දේවල් සහ වර්තමානයේ වගකීම යුතු පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්න අන්මනුෂ්‍යයා දෙස බලාගෙන තමා විනය නීති රීති ගරුක පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා. බොහෝ දේවල් අනුතර වළක්වන්න පුළුවන්. ඔබතුමිය මේ දැන් ඇත්තම දේශන ඔබතුමිය කරනවා ඒක අපි දන්නවා ගොඩාක් මහන්සි වෙනවා. ඒ නිසානේ අපිත් දැන් ඔබතුමිය සම්බන්ධ කරගන්නේ. මම විතරක් නෙවෙයි. නොමුත් පුෂ්පා මහත්මිය මේ ඔය කියන තරම් ප්‍රමාණවත් ලෙස ඒක විධිමත්ව වෙනවාද කියන කාරණාව සම්බන්ධව තවදුරටත් ප්‍රශ්නයක් නේ දැන්. ඒ කියන්නේ යතුරු දැන් අපි තුමු යතුරු පැදේ ලයිසන් එක නැත්තම් බලපත්‍රය ගන්න වෙලාවෙවත් ඒ සම්බන්ධව නිසියාකාර දැනුවත් කිරීමක් කරනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ නීති හොඳටම තියෙනවා මහත්වෝ නීති තියෙනවා ප්‍රශ්නේ තියෙන්නේ ඒ හරි එකක් තියෙනවා ඔබතුමා කියන 100%ක් හරි. නමුත් අපිට පුද්ගලයන් වෙනස් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මම හරිය විශ්වාස කරනවා. ඒ සඳහා අපට අධ්‍යාපනය භාවිත කරන්න බැයිද? විශේෂයෙන් මේ පාසල් අධ්‍යාපනය ඇතුලේ මේවා සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල විශේෂ නිර්දේශගතව හෝ සිද්ධ කිරීමේ හැකියාවක් තියෙනව නේද? තියෙනවා. ඕවා නිර්දේශවල තියෙනවා. බාහිර කතිකාචාරය අපි හැටියට පාසලට ගිහලා නිරන්තරයෙන්ම කරනවා. පාසල් ගුරුවරයෝ පිළිබඳව කරනවා. නමුත් ඔබතුමා කියන කාරණේ මොකක් හරි තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි හිස්තැනක් තියෙන. ඒ හිස්තැන පිරවීම සඳහා අපි කටයුතු ක්‍රියාත්මක අපි හුඟක්ලට කරන්නේ දැන් හිල් වෙච්ච පාලමක් තියෙනකොට ගඟට වැටෙන මිනිස්සුම උඩට දානවා මිසක් අර හිල් වහන්නේ නෑනේ. ඔතන අපි හොයාගන්න පුළුවන් නම් මේ අනතුරු මොකද මේ අනතුරු සීරෝ කරපු වළක්වපු රටවල් ඕන තරම් තියෙනවනේ. අපේ රටේ හොඳම උදාහරණේ අපේ රටේනේ මාර්ග අනතුරු වල තියෙන මේ පළවන දඩුවම දීපු රජතුමා හිටපු රට මේකනේ. ඔව් එලා රජුරු එහෙම රටක් නේ. ඉතින් අද වෙනකොට අනතුරු කී දහහක්ද මේක වළක්වන්න අපිවත් හිතමු. නමුත් අර කියපු වටේම ඉතින් හැම එකක් තියෙනවා මහත්තයෝ. දැන් අපි හිතමු මේ අනතුරු හැමතිස්සෙම ජප කරනවා වගේ මිනිස්සුන්ට මතක් කරන්නේ මාධ්‍ය හරහාද ටීවී හරහාද පත්තර හරහාද හැමතිස්සෙම මොලේට සංචාරය කරන්න ඕනේ තමක් කියලා මට දැනෙන්නේ. හැමතිස්සෙම මතක් කරන්න ඕනේ. එහෙම තමයි මම අදහස් කළේ. ඒ කියන්නේ මේ දැන් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය අනවශ්‍ය දේවල්නේ බහුතරය තියෙන්නේ. අනුන්ගේ ඕපදූපාරාමය වගේ. එහෙම නැතුව මේ රටට සේවයක් වෙන දේවල් ප්‍රචාරය කරන්න ඕනෝන් උත්සාහ කළොත් මීට වැඩි දෙයක් කරන්න පුළුවන් නේද? මෙන්න මේ ඒක පිළිගන්නවා. අපි දුවන හැල්මේ දුවන්ලා ගිහිල්ලා නැවත නවතින ආබාධිත පුද්ගලයන් 10%ක් මේ රටේ අදටත් තියෙනවා. ආබාධිත පුද්ගලයන් ඒක බරපතල තත්ත්වයක්. ඒ මිනිස්සු සිතින් ගතින් ඒ මිනිස්සුන්ට තැනකට යන්න ඕනේ, පාරේ යන්න ඕනේ, දෙයක් කරගන්න. නම පාරක් තියනවා දෙහිම යන මිනිස්සුන්ට ආරක්ෂිත වෙන්නේ නැහැ. ගොඩනැලි ගිල්ලත් ආරක්ෂිත වෙන්නේ නැහැ. එහෙමනම් මේ ආබාධිතට පත් වෙන පුද්ගලයන් වළක්වන්න හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ දේ වෙනස් කළ යුතුමයි.
හොඳයි බොහොම ස්තුතියි ඔබතුමියට. අපි සම්බන්ධ කරගත්තේ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිණී පුෂ්පා රම්‍යානිද සොයිසා මෙනවිය. එසේනම් අද අපි ලක් FM සෝදිසි නිමාවට පත් කරන අද මතුවෙච්ච මේ වැදගත් අදහස් එක්ක මීළඟ මොහොතේ ඔබ සුක්කානමක් අතර ගන්නවා නම් ඔබ යතුරු පැදියක් ධාවනය කරනවා නම් ඒ ඕන්නේ පාපැදියක් ධාවනය කරනවා නම් ඒත් නැත්නම් ඔබ මගියෙක් හැටියට මහපාරේ ගමන් කරනවා නම් ඔබේ ජීවිත ආරක්ෂාව සලසාගෙන අනතුරක් නොවන විදිහට ඒ තමන්ගේ කටයුත්ත ගමනාන්තේ කරා යන්න ඔබ උත්සුක වේවි කියලා විශ්වාස කරනවා.